මෙකුට හරි පඩියට පඩියට කියලා ණයපට එකතු වෙලා ගොඩක් හරි දෙනවා බොල්ලෝ නාන ප්‍රාරකවරුත් වෙනවා කිව්වා බා තව භාගයක් පස්සේ එනවා කිව්වා පඩි ඉතින් ආයේ අපේ පඩි දී ආයේ ඥාන පාරසර ආයේ ඔබේ යාළුවනේ පයිසල් ආල්ලෝ සර් මේ පඩියට නෑ ඉගෙන කට්ට කර ගහන්න ඔය ඉස්කෝලේකට නටෝ වෙන ඉස්කෝලේකට ගියා නම් මම මෙලහට ඉන්දිනේරු මේ ඇලේ බහලා මගුල් නටනවනේ මට අනේ අනිත්‍ය කොහොම ඉන්නව? කොහොම ඉන්නෝයි? මම මොකටද නැවතින් මහත්තයා? අනේ මහත්තයා යන්න මේ හැටි කසිප්පුවක් නැහැ. මම පොලිසියේ තමයි. ඒත් මම කොයිද කියන්න කලින් දුවනවනේ. මේ ඕයි මම පොලිසියෙන් ඇවිල්ලා ගොඩක් කල්. හරි දැන් මහත්තයා කියන්නේ දැන් පොලිසියෙන් නෙමෙයි කියලාද? මුන්න පොලිසියෙන් බං ආංගර බට්ටනේ බං අර එන්නේ ඒ මන්දම් බලත් බං ඒ බට්ටද බං බට්ටනේ නම් බං අර එන්නේ බලන්න බලන්න ආප්පල තඩියෝ බලපන් ඔලිටි බාල්දියක් කෑවනේ බං මගේ කටි ටිකක් හැලුණා යකෝ බලපන් යකෝ අර ඌරත් තඩි ගහ ගන්න කියලා අද විතර බලන්නේ ඒකත් කෙලෙවුවනේ බලන්න කොහොමද මේ ඔක්කොම කරේ මෙතන? යකෝ මට දැන් මට තෝපි තමයි ඔක්කොම කෑවේ අර ඌරක් දඩි ගහ ගන්න නැතුව ඉක්කච්චි. උඹ කොහෙද මේ ගියේ? මං මේ කැලෑපාරෙන් කඩේට ගියා. ඈ බං බට්ටෝ. මේ මුන් කියන විදිහට පොලිසියෙන් ආවද බං? මොන්න පොලිසියෙන්ද? ආන් අර කුසුමානන්ද ටීඑච් මහත්තයා නම් ආවා. කුසුමානන්දට ඩෙන්ගු හැදිලා? ඈ මගේ දඩි ඌරා. ඉක්කච්චි අදවත් අර මුග බාව ගන්න කියලා හිටියා. අපියා මොඩා වැලි ටික සි මේ බලපන් මයි ගාගනේ මොක දෙකට නමල මේ සුවන් මේක නාගනි ඉතරි මේ හවුස් එකේ අවද මේ දැන් උඹලා දෙන්න හදලා උඹලා දෙන්න හදලා උඹලා ගන්නෑ හරි ගන්නන්නේ එවෙන්නේ මොකද බෑ කියන්න බෑ නේද උත්තේ පානම් මට ගියා. අපි හවුද පෙළේද සෙට්ටමුද දෙට්ටෝ මං ගානේ අද මිනිස්සුන්ට තමා වරදින්නේ වරනට කෑවම මානේ අරගෙන හිටියේ මානේ
මාන තියන්න ඔයා පැත්තකින්. අපි ගොමු. හොඳ කෂිප්පු විදිහට. කරන්නේ බොම්. වීදුරුවක්? නෑ දෙන්න. දෙන්න වරි. නැත්තම් යකෝ වැලි එකක් තපනවා. මේක නෙමෙයි. අර කවුද? ඒ මගේ මේ කොළඹ මහත්තයන් යාළුවෙක්. අපි ඒ කාලේ හොඳ යාළුවෝ. එහෙනම් ඔව්. උඹට තරම් යාළුවෝ නෑ කාටවත්. එහෙනම් අවස වෙනවද? වරෙන් යන්න දැන් යම අපි දෙන්න. ඈ? ඔව් නා ගන්න නැත්නම් යම වැවට ගියම. එහා පැත්තේ වලේ වැඩි යම. යමල් දෙන්න මේ. මහත්තයා එන මේ මම යනවා ඉස්සාව එකක් බාගන්න. මක්කලගේ දැන් ගිහින් ඉස්සාව බාගන දැන් කොහොමද ගලා. මට යමන් ගෙද ඒ මම යනවා කොහමද? ගාච්චල්ල. පොඩ්ඩකින්ද අප්පුච්චිට කියන්න රෑට කොහොම හරි ඉස්සාව හා බයිට් එකට නෑ මේ අප්පච්චි මගේ පොලියට ඉල්ලගත්තා එයා මං ගියා. වෙන දෙයක් නෙමෙයි ඒකයි එහෙනම් අපි ගියා මල්ලි අයියා ඒ ඕ හිටපන්. මේ ඥානපාල සර් දිම බලේ මේකෙන්වත් අපි දෙන්න දැනකට එමු. දෙන්නු ඒකත් ගාම අපි කතා කරමු. ඕ ගත දිනේ උලාවේ හැටියට වැඩි බොන්න හොඳ නෑ නම වයසයි නේ බං. බෝතල් 3-4ක් බීවට කමන්නේ මහ උඟක් බොන්න හොඳ. ඕ දැන් බෝතලේ ඈ බෝතලේ නෑ ඥානපාල සර් ගන්න පොඩි ඊනියට වගේ ජොත්තයක්. පොඩියට ඊනියට දිගට දන්නත් දෙයි. අපි ඉතින් මේකේ ගෝල්ලෝ අද අපේ ගෝල්ලෝ හොඳ තැන් වල ඉන්න බාන්නු. හොඳ ලස්සනක් ගන්න. හොඳ තැනක හිටියේ කොල්ලා. හොඳ කුලක් අස්සේ හිටියේ. නියම කලේ. එහෙම තමයි අපේ ගෝල්ලෝ. ඕ ඉතින් ලියන්න. බාන්නු මේ ගන්න. ඕක විද්‍යාවට ඒ කාලේ හරිය දක්ෂ ඥානපාල මතකද ඥානේ සර්. ඕක ඔය ලැබ් එකේ පාඩියෙන් පොඩි කාලේ මම ගෙවේ සර් ලක් කරපුවාම ගන්න පුළුවන්. අන්න එව්වා. ඒ කාලේ ඉඳන් බුදු වෙච්ච දේ. එව්වනේ. එව්වා. අපි පුරුදු කරලා ගත්තා සයන්ස් කරේ. එහෙනම් අපි පුරුදු කරලා ගත්තා ජීවිතේ කොල්ලා. ඥානෙටත් බඩු මටත් බඩු. තව ටිකකින් උටත් බඩු. ඕ. කල්ලා ගොල්ලේ බයි කොල්ලා නිතරම. ඒ ඥානපාල සර් ජය වේවා. ජය ගලා කියන කලේ අපි පාරියට වතුරේ අපි ලුක්කෙල්ල වාගේ. සර් ඥානපාල සර් ලොකු කෙල්ල නේද? අදත් ඔය පටන් අරන් තියෙන්නේ. ලොකු පිටේ තියෙන සැඳෑ සුවි ඉන්න මිනිස්සු ඊටත් වැඩිය ඥානපාල සර් මට ඉතින් හරි සතුටුයි. නම ගුරුවරු ඒකත් පිලුම් ගහයියල්ලේ යකෝ. පැන්ෂන් කාලේ සතුටෙන් ගෙවන්න. නිතියෝ අම්මට කතා කරන්නකෝ. අම්මේ ඉතින් ලොකු පුතේ කොහොමද දැන් කොළඹ පැත්තේ තොරතුරු? හොඳයි අප්පච්චි වරදක් නෑ. එහෙන් තදින් වැස්ස වහිනවද? පෙරළුණු පිට හොඳයි කියනවද? නෑ නේද? යන්න බෑනේ. යන්න බෑ. වා කොළඹ කියලා මේ එහෙමනේ වුණොත් ඉතින් ආය. පෙරළුණු පැත්තේ ගොඩ වුණා හොඳයි කිව්වා. කොළඹ ලොකු සර්
ඔය අපේ ලොකුදුව දැන් කොළඹ මොකේද වැඩ කරන්නේ? කියලා මේ මොරටුවේ කැම්පස් එකේ ඉන්නේ තාම ඉගෙන ගන්නවා යන පාසල. මේ අපි කතාවෙන් කතාව දැන් රෝම යුන්ඩයිදී ඒකටත් වග ගියමු. නැත්නම් අර කොල්ලා බඩු රවුතුයි කියලා. ඔව් වචන ඕනේ නෑනේ. ගන්නෝද වැඩි පින්නු කර කර ඉන්නත් ඕනේ. බොහොම ඉක්මනට පිල්ලුනේ જાතිය බඩු ටක් ගාලා ඉවර කරන්න ඕනේ. ඒකේ නෝ අපේ කොල්ල කොච්චර හරි දෙවෙනි පාර තුන්වෙනි පාර එල්ලි වෙනකන් යන්නේ ඉවර කරන්න. මේ ඉවර කරන්න ඕන කොහොම හරි බීලා. මේකනේ කීලා අප්පා ගන්නවා. අපි නම් හැප්පෙනුත් ගහකනේ නෑ ඕකව කෑනේ. කෑලේ අස්සේ බිස්ස එනන්ද ජය වේවා.